සුබ උදෑසනක් ළමයි. ඔන්න ඉතින් අද උදේම මගේ වැඩ පටන් ගත්තා උදේම නැගිටලා. අද මම මේ යන්නේ වැඩට. අද දෙසැම්බර් 31 වෙනිදානේ. ඉතින් ඔයාලට කොහොමද? හෙට දවසට ලෑස්ති වෙන්නේ කොහොමද ඔයාලා? සද්ද ගැන නම් ගණන් ගන්න එපා ළමයි. වොයිස් කරන්නේ සැලොන් එකේ ඉඳගෙන. පාරේ වාහන යනවා. ඒ සද්ද තමයි ඔයාලට මේ ඇහෙන්නේ. ඔන්න ළමයි කතාවෙන් කතාව මම සැලොන් එකටත් ආවා. දැන් ඉතින් උදේම සැලොන් එකේ වැඩ පටන් ගමුකෝ. අද දෙසැම්බර් 31 නිසා සැලොන් එක ක්ලීන් කරන්න තියෙනවා. අපි සැලොන් එක අස් කරමුකෝ. මම වැඩ කරන තැන වැඩයි මගේ පුංචි බිස්නස් එකේ වැඩයි දෙකම බැලන්ස් එකට කොහොම හරි කරගන්න එපැයි. ළමයි උදේ වැඩට එද්දී බෑග් එක පුරවලා මහන්න තියෙන මැටීරියල් ටිකත් අරන් තමයි මම මේ සැලොන් එකට එන්නේ. ඉතින් ඒ ගෙනාපු මැටීරියල් ටික කස්ටමර්ස්ලා නැති වෙනකම් ඉඳලා කට් කරලා තියාගමුකෝ. මේ මන් දැන් කට් කරන්න හදන්නේ මගෙන් ඕඩර්ස් දාපු කස්ටමර්ස්ලාගේ මැටීරියල් වගේක්. අපි ගෑනු ළමයි වුණා කියලා තව කෙනෙක් මත්තේ ඉන්නේ නැතුව ගෙදර අයට ඔයාගේ හස්බන්ඩ්ට බරක් වෙන්නේ නැතුව අපිට කරන්න පුළුවන් පුංචිම පුංචි දෙයක් හරි කරලා අපිට ඉන්කම් එකක් ලබා ගන්න ඕන. ඔන්න ළමයි මේ විදියට තමයි මේ මැටීරියල් දෙක මගේ අතින් කට් උනේ. මේ අවුරුද්දේ අන්තිම ඕඩර්ස් දෙක තමයි මේ විදියට කට් කරන්නේ. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා මේ ෆ්‍රොක් දෙක මහලා ඒ කස්ටමර්ස්ලට බාර දෙන්න ඕන. ඔන්න ඉතින් මේ විදියට තමයි මම මේ මැටීරියල් දෙක කට් කරලා ඉවර වුණේ. එහෙනම් ඉතින් ආයෙමත් ඊළඟ අවුරුද්දේ හමු වෙනකන් මේ අවුරුද්දේදී සමුගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් ඔයාලගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න 2026 අලුත් අවුරුද්දට ලස්සනට මූණ දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලස්සන අලුත් වැඩ ගොඩාක් එක්ක ඊළඟ අවුරුද්දේ හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.